අපි අද බලමු බබල් ටී වල ඇති බෝබා බෝල හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම නැවුම් මඤ්ඤොක්කා අලවල පොත්ත හොඳින් ඉවත් කර ජලයෙන් දෙතුන් වතාවක් සෝදා පිරිසිදු කරලන්න. පිරිසිදු කරගත් මඤ්ඤොක්කා අල ටික බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු සුදුලි දිග බෙල්ලකින් පෙරා යුෂ ටික වෙන් කරගන්න. එම යුෂ පැය 6ක් තබා ඉහළ ඇති ජලය ඉවත් කරගන්න. ඉන්පසු පතුලේ ඉතිරි වන සුදු පිටි තට්ටුව දින 1ක් හෝ 2ක් අවුවේ වියලා කුඩු කර හලාගන්න. ඉන්පසු භාජනයකට දුමුරු සීනි සහ වතුර එකතු කර බුබුලු දමනතුර උතරවන්න. ගින්දර අඩු කර සාදාගත් මඤ්ඤොක්කා පිටිවලින් එක් මේස හැන්දක් දමා වහම හැඳිගා එලෙන සුළු ජෙලි පදමක් ආපසු ලිපනිවන්න. ඉතිරි මඤ්ඤොක්කා පිටි සියල්ලම එම උණුසුම් ජෙලි මිශ්‍රණයට දමා නිවුණු පසු අතින් හොඳින් තද කරමින් සිනිඳු මෝලියක් වනතුරු අනාගන්න. මෝලිය කුඩා වැල් ආකාරයට රෝල් කර කුඩා කැබලි වලට කපා අත්ලෙන් රෝම බෝල සාදාගන්න. බෝල එකිනෙකට එලීම වැළැක්වීමට උඩින් වියලි පිටි ස්වල්පයක් ඉසින්න. ඉන්පසු නටන වතුරට බෝල ටික දමා විනාඩි 25ක් තම්බා ගන්න. ඉන්පසු ලිපනිවා භාජනය වසා තව විනාඩි 15ක් තබන්න. පසුව නිවුණු වතුරෙන් සෝදා වතුර ටික පෙරා ගන්න. තම්බාගත් බෝබා බෝල ටික උකු සීනි පැණි මිශ්‍රණයකට දමා කලවම් කර රසවත් මිල්ක් ටී එකකට එකතු කර ඔයාට ඒකේ රස බලන්න පුළුවන්.